simple future tense එක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. simple future tense එක active voice වල simple future tense එක. simple future tense දෙකක් තියෙනවා, active voice වල එකයි passive voice වල එකයි. ඉතින් active voice වල එක තමයි සාකච්ඡා කරන්නේ. simple future tense එකෙන් අපි කියන්නේ අනාගතයේ යම් කිසි දෙයක් සිද්ධ වෙයි කියලා කියන එක. යම් කිසි දෙයක් අනාගතේ කරන්නම් කියන එක. එහෙම නැත්නම් අනාගතයේ යම් කිසි අනාවැකියක් වගේ දෙයක් කියනකොට ඒ වගේ දේවල් තමයි කියන්නේ. ඔහු අපේ ගෙදර ඒවි. he will come our home. එතකොට මම ඔයාට උදව් කරන්නම්. I will help you. එතකොට අනාවැකිය කියන හෙට වහීවි. it will rain tomorrow. අන්න ඒ වගේ. එතකොට simple future tense එකෙන් කියන වාක්‍ය කියද්දී අදාළ subject එක දැම්මා, will දැම්මා. will එකට පස්සේ අදාළ verb එක දැම්මා, ඊටු කොටස දැම්මා. බොහොම සරලයි. subject එක active singular වුණත් plural වුණත් simple future tense එක අපි පාවිච්චි කරන්නේ will විතරයි. subject එකට කලින්. දැන් අපි උදාහරණ වාක්‍ය ගමු. ඔහු අපේ ගෙදර ඒවි. he will come our home. simple future tense එකේ positive form වාක්‍ය එහෙමයි. he will come our home. ඒතර ඕක negative කරනකොට be verb එක උතන helping verb එක will නේ. will එකට not දානවා. he will come our home. ඔහු අපේ ගෙදර ඒවි. ඔහු අපේ ගෙදර එන එකක් නෑ, නොඒවි. he will not come our home. ලියනකොට අපි will not කියලා වචන දෙක විදිහට ලියනවා. හැබැයි මේ කතා කරනකොට අපිට will not එක won't කියලා කතා කරන්න පුළුවන්. WON won't. won't කියලා කියන්නේ will not කියන එකේ කෙටි කිරීම. will not. ඒක won't කියලා කතා කරන්න පුළුවන්. ලියනකොට will not කියලා කතා කරන්න ලියන්න ඕන. he will come our home. ඔහු අපේ ගෙදර ඒවි. he won't our home. he won't come our home. ඔහු අපේ ගෙදර නොඑවි කතා කරනකොට. හැබැයි he will not come our home ලියනකොට. ඒතර positive එක එහෙමයි, positive මේ negative එක එහෙමයි. positive question එක will එක මුලට ගන්නවා. ඔහු අපේ ගෙදර ඒවිද? will he come our home? ඒතර ඔහු අපේ ගෙදර නොඒවි දෙන එකක් නැද්ද? will එකයි not එක කෙටි කරා මුලට ගත්තා. won't he come our home? ඒතර ඕක ටිකක් formal. not එක verb එක ළඟම තියලා will එක විතරක් මුලට අරන් කියන එක. will he not come our home? ඔහු අපේ ගෙදර නොඒවිද කියලා ලියනකොට ඒක පාවිච්චි කරන්න ඒ විදිහ. කතා කරනකොට අර එහෙම won't he come our home කියලා පාවිච්චි කරාට. එතකොට තව පොඩි දෙයක් තියෙනවා. දැන් ওই will කියන එක වෙනුවට shall කියන එක පාවිච්චි කරලා තියෙනවා. all english grammar වලදී එහෙම පාවිච්චි කරලා තියෙනවා. shall එක subject එක I සහ we වෙනකොට. subject එක I සහ we යෙදෙන සෑම තැනදීම shall කියලා පාවිච්චි කරන්න පුළුවන් will එක වෙනුවට. දැන් will එක simple future tense එකේ විතරක් නෙමෙයි සෑම future tense වාක්‍යයකම will එක යෙදෙනවාම තමයි. future tense sentences ලියන ඕනෑම තැනකදී will යෙදෙනවා. ඒ will යෙදෙන සෑම තැනදීම I සහ we වෙනුවට I සහ we සමග will යෙදෙන සෑම තැනදීම will වෙනුවට shall පාවිච්චි කරන්න පුළුවන්. මේක හැබැයි දැන් වැඩි භාවිතා කරන්නේ නැහැ. ඉස්සර පාවිච්චි කරලා තියෙනවා. shall කියන එක. හැබැයි දැන් පාවිච්චි කරනවා අඩුයි. දැන් එහෙම කරන්නේ නැහැ. මම දකිලා තියෙනවා එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක ඉස්සර ඉංග්‍රීසි ඉගෙන ගත්ත අය එහෙම ඉගෙනගෙන තියෙනවා කියන එක මතක තියාගන්න. දැන් ඒක යන්නේ නැහැ. දැන් willම තමයි දාන්නේ කියලා මතක තියාගන්න. shall තමයි වෙන දෙයකට පාවිච්චි කරනවා. මම මොන හරි දෙයක් කරන්නද කියලා අහනකොට shall අපි පාවිච්චි කරනවා shallයි කියලා. ඊට පස්සේ අපි මොන හරි දෙයක් කරමුද කියලා දානකොට shall පාවිච්චි කරනවා shall we කියලා. එතන shall තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මෙතනදී ඉස්සර I සහ we සමග යෙදෙන will වෙනුවට පාවිච්චි කරපු shall දැන් පාවිච්චි කරන්නේ නැහැ කියලා පොඩ්ඩක් මතක තියාගන්න. එහෙම දැන් පාවිච්චි වෙන්නේ නැහැ. එච්චරයි. ඒතර තව දෙයක් තියෙනවා simple future tense එක කියනකොට අපි ළඟ අනාගතයේදී ළඟ කාලයකදී සැලසුම් කළපු දේවල්. දැන් උදාහරණයක් විදිහට ඔහු හෙට රට යාවි කියලා කියනකොට රට යන්න අපි දැන් plan කරලා සැලසුම් කරලා ඉවරයි සේරම. එතකොට එතෙන්දී අපි simple future tense එකෙන් ඕක කියන්නේ he will go abroad tomorrow කියලා කියන්නේ නැහැ. එතෙන්දී ඕක present continuous tense එකෙන් තමයි කියන්නේ. present continuous tense එකේ මිසා plus verb එකට ing දාලා කියන එක තියෙන present continuous ගන්නකොට කියා දෙන්නම්. ඒ හින්දා ළඟ අනාගතයේ සැලසුම් කරපේවල් දේවල් අපි simple future tense එකෙන් කියන්නේ නැහැ. ඕක මතක තියාගන්න ඕන. ඒ වගේම I සහ we සමග will යෙදෙන සෑම තැනදීම shall දාන්න පුළුවන්. දැන් එදුවත් ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි දැන් එහෙම පාවිච්චි කරන්න. එහෙම එකක් තිබුණා කියලාත් මතක තියාගන්න. ওই දෙක තමයි විශේෂය. සරලයි.